කොටස් වෙළඳපොලෙන් 100%ක කැපිටල් ග්‍රෝත් එකක් අවුරුද්දක් තුළ ගන්න විදිය අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. සියලු දෙනාටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශාල ප්‍රතිඵල නිර්මාණය කරේ කුඩා කුඩා පියවරවල්. අන්නේ තියරි එක යූස් කළා. අපි බලමු කොහොමද කොටස් වෙළඳපොළ තුළදී ඔයාගේ මුදල 100%ක් වර්ධනය කරන්න කියලා. අපි මේක උදාහරණයකින්ම කතා කරමු. හිතන්නකෝ ඔයා ABC කියලා කම්පැනියක් බයි කරනවා. ඔයා මේක ගන්න රුපියල් 19ට. හරි. එතකොට මේකට 1.1 charges add වුණාම සාමාන්‍යයෙන් මේකේ average cost එක යනවා රුපියල් 19.11ක් වගේ. එතකොට දැන් මේක විකුණද්දිත් තව 1.1.2ක් add වෙනවානේ. එතකොට අපි ඒකට කියන්නේ break even share price එක. මේක සාමාන්‍යයෙන් ඒ trade website එකේ මේ දෙකම බලන්න පුළුවන්. නමුත් ඒ trade app එකේදී ඔයාලට පෙන්නන්නේ average cost එක. ඒ නිසා ඔයා මේ average cost එක තව 1.1.2ක් add කරපුවම ඔයාලට එනවා break even share price එක. අපි හිතමුකෝ අර කලින් උදාහරණයට 19.11ට 1.1.2ක් add වුණාම in average break even එකේ 19.35කට විතරයි. හරිද? ඔන්න ඊට පස්සේ අපි කරන්නේ මේකට තව 100ට දෙකක් 19.35ට 100ට දෙකක් එකතු කරලා අයත් ඔයා ගත්ත quantity-ට GTC selling order එකක් දානවා. ඒ මොකද ගොඩක් කට්ටිය දන්නවා GTC orders කියන්නේ ඔයා දාන order එක වැඩ කරන දවස් 5ක් වළංගු වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ සතියක් මාකට් එකේ ඔයා දාන order එක සතියක් වළංගුයි. එතකොට ඔයා සතියට 100ට දෙකක් උපයන්න කියලා තමයි අපි කියන්නේ මේ ඔයා ඉන්වෙස්ට් කරපු මුදලේ. එතකොට මොකද වෙන්නේ? සතියට 100ට දෙකයි නම් අවුරුද්දට සති 52යි. අපි ඔය දෙක අයින් කරමුකෝ. එතකොට සති 50යි. ඒ කියන්නේ 50 වැඩි කිරීම දෙක 100ට 100යි. ඔන්න ඔය විදිහට තමයි ඔයගේ කැපිටල් ග්‍රෝත් එක හදන්නේ. ඉතින් ඔයාලට මේක අර මම කිව්ව කැල්කියුලේෂන් එක අමාරුයි නම් ඔයා ගන්න ප්‍රයිස් එක තියෙනවනේ. හිතන්න ඔයා 19ට ගන්නවා ෂෙයා එක. ABC කියන කම්පැනි අපි රුපියල් 19ට ගන්නවා. මේ ගත්තාම මේකට 4.45. මොකද 1.1.2යි buying charges 1.1.2ක් selling charges ඔය දෙකේම එකතු 2.2.4 අපි 2.2.5යි කියලා හිතමු. එතකොට අන්න ඒ මුදලයි 100ට දෙකක වගේ profit එකයි එකතු කරපුවම 4.45යි. මේක මේ විදිහටම දාන්න මොකද සාමාන්‍යයෙන් ෂෙයා එකක් මාකට් එකේ ඉහළ පහළ යෑම සිදුවන නිසා සාමාන්‍යයෙන් 102ක් විතර අප් වෙනවා ඩවුන් වෙන මාකට් එක 102ක් විතර ගිහිල්ලා මොකද එක පාටම බයින් ප්‍රෙෂර් එකක් ආවත් ඒක 102ක් විතර යන්න පුළුවන්. ඒ නිසා 102 කියන අගේ තියාගන්න. එතකොට ඒක ඊට එහා යන එක අපිට ප්‍රශ්නයක් නෑ. අපි බලන්න ඕනේ අපේ මුදල හැම වෙලේම 102 ප්‍රොෆිට් කර යන්න. මේව කරපුවම 100ක කැපිටල් ග්‍රෝත් එකක් වට අවුරුද්දක ඇතුළත ගන්න පුළුවන්. ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් අපි හිතමු ඔයා ටිකක් ලොකු amount එකක් ඉන්වෙස්ට් කරනවා නම් ඒ කියන්නේ අපි හිතමු රුපියල් කෝටියක් එහෙම නැත්නම් ලක්ෂ 10ක් විතර එක ස්ටොක් එකකට දානවා නම් ඒක හරි අවදාන. නමුත් ඔයා ටිකක් කෝටියක් විතර ඉන්වෙස්ට්මන්ට් එකක් ගෙනනවා නම් අපිට වෙනවනේ ඉතින් ලක්ෂයක් 10ක් ලක්ෂ 5ක් විතර එක ස්ටොක් එකකට ඉන්වෙස්ට් කරන්න. අන්න ඔතකොට ඔයාලට ස්ට්‍රැටජි එකක් මම මේ වීඩියෝ එකේම කියලා දෙන්නම්. ඔයාට පුළුවන් හිතන්න ඔයාලා අපි ගත්ත ABC කම්පැනි 19න් ගන්නවා. හරිද? මේක 19න් ගද්දි ඔයා හිතුව මේ වෙලාවේ ඉන්නේ 19.10 ඉන්නවා සෙල 19 ඉන්නවා පළවෙනි බය. ඔයාලට පුළුවන් 19න් අපි හිතමු ඔයා ලක්ෂ 10යි 19න් ලක්ෂ 5 කෝඩ් එකක් දාන්න. ඉතුරු ලක්ෂ 5. හරිද? ඔයා ලක්ෂ 5ක් 19 කෝඩ් එකට දානවා ඉතුරු ලක්ෂ 5. දාන්නේ මෙන්න මේ විදිහට. හිතන්න ඔයා අර 19 කෝඩ් එක දැම්මනේ. දැම්මම පස්සේ 19 100ට 3ක් එනාගේ අඩු කරන්න 19. ඒක අඩු කරපුවාම එන ගාණ තියෙනවනේ අපි නිකමට හිතමු ඒක 18.70 කියලා. එතකොට අන්න 18.70 ඊළඟ ලක්ෂ 5 ඕඩර් එක දාන්න. එතකොට මාකට් එකේ කිසිම වෙලාවක බය වෙන දෙයක් නැති වෙනවා. ඔයාගේ ඕඩර් එක 19න් ප්ලේස් ඕඩර් එක බයි වෙයි. හැබැයි මාකට් එකේ චුට්ට පල්ලයට આવොත් අර 18.70 තියෙන ඕඩර් එකත් බයි වෙලා ඔයාගේ කොස්ට් එක ඇවරේජ් වෙනවා. හැබැයි අපි හිතමු එක පාටම අප් වුණා කියලා කිසිම අවුලක් නැහැ. ඔයා අර 19ක බයි වෙච්ච ගමන් එහා පැත්තට ඒ සෙලින් ඒ ක්වොන්ටිටියම සෙලින් ක්වොන්ටිටියක් 102කින් දැම්මොත් ඒක ප්‍රොෆිට් වෙලා යනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය යූස් කරන්න මේ හරහා ඔයාලට ලැබෙන වාසි ගොඩක් තියෙනවා. ඉතින් ඒකේ පළවෙනි වාසිය තමයි ඔයාලට හැම වෙලෙම බල ඉන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. ඔයා ගන්න කොට සීල ගිහලාද පාල ගිහලාද මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයා මෙහෙම ඕඩර්ස් දාපුවම ඔයාලට හිතන්න ඔයා හරි බිසි ෂෙඩියුල් එකක ඉන්න කෙනෙක්. ඔයාට සාමාන්‍ය මාකට් එක උදේ 9:00 2:00 ඕපන් එකේ තියෙන ඒ වෙලාව හරිම අමාරුයි එන්නේ.
නමුත් ඔයාලට හවුස් එක ගෙදර ගියපුවම ෆ්‍රී. එහෙනම් ඔයාලට හවුස් එක ගෙදර ගිහිල්ලා මේ ඕඩර්ස් ටික ප්ලේස් කරන්න පුළුවන්. බයි ඕඩර් ගන්න බයි ඕඩර් එක දාන්න. සෙල් ඕඩර් ගන්න සෙල් ඕඩර් එක හවුස් දාන්න. ඉතින් මේ ක්‍රමය හරහා ඔයා කොච්චර බිසි කෙනෙක් වුණත් අඩ දවසට විනාඩි 5ක් යයි මේ වැඩේ කරන්න. ඒ වෙන් කළා 102ක ප්‍රොෆිට් අරගෙන ඉස්සරහට යන්න. ඉතින් මේකෙදි සමහරක් අවස්ථාවල ඔයා GTC ඕඩර් දැම්මට පළවෙනි දවසේම 102යි. සමහරකට දෙවෙනි දවසේ. ඔතකොට ඔයා හිතන්න පළවෙනි දෙවෙනි තුන්වෙනි දවස්වල මෙහෙම ඉන්න ගත්තොත් ලොකු රිටර්න් එකක් ඔයාට එනවා. හරිද? ඔන්න පළවෙනි වාසිය. ඊට පස්සේ දෙවෙනි වාසිය. දෙවෙනි වාසිය තමයි ඔයාගේ කැපිටල් එක හිර වෙන්නේ නැතුව වර්ධනය කරන්න පුළුවන්. මේක ඉතාමත් වැදගත් ඉන්වෙස්ට්මන්ට් වලදී. වොරන් බෆට් උනත් කියන කතාවක් තමයි වැදගත්ම දේ කැපිටල් එක ආරක්ෂා කරගන්න එක කියලා. ඉතින් මෙන්න මේ ක්‍රමය හරහා ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ කැපිටල් එක ලික්විඩ් ලෙවල් එක තියාගෙන ඉන්වෙස්ට්මන්ට් කරන් යන්න. තුන්වෙනි වාසිය. මේක තමයි වැදගත් එක මම හිතන්නේ සමහරක් විට ඒක තමයි ඔයාලට ටැක්ස් බෙනිෆිට් ගන්න පුළුවන් එක. මොකද අපි දන්නවා ඩිවිඩන්ඩ් ඉන්කම් එකට 10%ක් විත්හෝල්ඩින් ටැක්ස් වදිනවා. මේක වැදුනාම ඇත්තටම අර 100ට 6ක් 7ක් 8ක් විතර දෙනවා කිව්වේ වගේනුත් බර ගාණක් අඩු වෙලා යනවා. හැබැයි ඔයාලා දන්නවා ෂෙයා මාකට් එකේ තියෙන ලස්සන මරුමේ තමයි කැපිටල් ගේන් එක ටැක්ස් වලින් නිදහස්. 100%ක් නිදහස්. ඉතින් මේ විදිහට ඔයා 100%ක් ඔයාගේ මුදල වර්ධනය කරත් අවුරුද්දක් ඇතුළත ඒක ටැක්ස් වලින් නිදහස්. ඔයාලට 100%ක් ඔයාගේ කැපිටල් ගේන් එක සහ ප්‍රොෆිට් එක පරිභෝජනය කිරීමේ අවස්ථාව එනවා මේකේ. ඉතින් තවත් වාසි ගණනාවක් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි තේරුණා නම් මෙන්න මේ වාසියත් මේකේ තියෙනවා කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ගැන නොතේරෙච්ච දෙයක් එහෙම නැත්නම් තව දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වගේ අලුත් ස්ට්‍රැටජි ඕන නම් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න පහලින් කමෙන්ට් එකක් දාන්න. අදට අපි මේ වීඩියෝ ඉවර කරනවා. ඔයාලා මොකටද? ජය වේවා.